මට අත උස්සන්න මේ වෙනකොට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කට්ටිය. නෑ අත උස්සන්න මං කාටවත් කියන්නේ නෑනේ. අත උස්සන්න. අත උස්සන්න. හරි. ඒයි. එහෙම අත උස්සන්න කොන්දක් පන නැති වුණාට අපි දන්නවා ඉතින්. ටොයින් කියලා. හරිද? මෙයාන්. පුතේ ඔයාගේ ජීවිතේ ඔයා තියාගන්න ඕනේ හොඳ ලොකු හීනයක්. ඒ හීනේ මම A level කරලා මෙන්න මේ රස්සාවට යනවා කියන හීනෙට වඩා ලොකු හීනයක්. ඒයි දැන් හොඳට අහගන්න. ඔයාගේ ජීවිත කාලෙදි පුතේ ඔයාගේ ජීවිතේට අතරමඟදී తాවකාලිකව හම්බ වෙන ගැහැණු පිරිමි හම්බ වෙයි. ගෑනු ළමයින්ට ජීවිත කාලේ අතරමඟදී හම්බ වෙන తాවකාලික පිරිමි. පිරිමි ළමයින්ට ජීවිත කාලේ අතරමඟදී හම්බ වෙන ගෑනු ළමයි ඕනේ තරම් ඉදී. හැබැයි මතක තියාගන්න එහෙම අතරමඟදී හම්බ වෙන කෙනෙක්ගෙන් සදාකාලික ප්‍රේමයක් ලබා ගැනීම ඉතාම අමාරු දෙයක්. ඔයා කල්පනා කරන්න ඔයාගේ අම්මයි තාත්තයි කියන්නේ. ඔයාගේ ජීවිතේ සදාකාලික ප්‍රේමයක් දුන්න මිනිස්සු දෙන්නෙක් ඉන්නවා නම් ඒ අම්මයි තාත්තයි නෙවෙයිද? මම මේ කියන එක චුට්ටක් අහන් ඉන්න. ඔයාට දැන් මතක් කරගන්න ඔයාගේ අම්මගේ මූණ. ඔයාට මතක් වෙන්න ඕනේ ඔයාගේ අම්මගේ මූණ. ඒ අසරණ මූණේ ඒ අසරණ ඇස් දෙකේ තියෙන දහසකුත් බලාපොරොත්තු ඔයාට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. නෑ ඔයාට බෑ. කීයෙන් කී දෙනාද ගෙදරින් එළියට බහිද්දි අද අම්මට දන ගහලා වැඳලා ආවේ. අම්මේ පරිස්සමට ඉන්න මම ගිහින් එන්නම්. සමහරු ගෙදරින් එළියට බැස්සේ අම්මත් එක්ක තරහ වෙලා. සමහරු ගෙදරින් එළියට බැස්සේ අම්මට මුකුත්ම කියන්නේ නැතුව සල්ලි ඉල්ලගෙන මෙතෙන්ට එන්න ඇති. අන්තිමට අම්මගේ කකුල් දෙක අල්ලලා දන ගහලා ගාතාව කියලා වැඳපු දවස මතකද? දස මාසේ උරේ විහිළු කරන්න එපා පුතේ මීහරකෙක් වගේ. දස මාසේ උරේ කත්වා පෝසේ සියුද්ධිකාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමා මහං කියලා. අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දි කවද්ද කියලා මතක තියාගන්න. අවසානෙට මතක් කරන්න. අපි කොච්චර අම්මව අමතක කරලාද? ඔයාට ඒ අමතක වෙච්ච අම්මව මම මතක් කරලා දෙන්නයි හදන්නේ. හැමෝම කියනවනේ අම්මා මතක් කරනවා කියලා. අම්මව මේ විදිහට මතක තියාගන්න. ඔයාව බඩට ආපු දවසේ ඉඳලා කැමැති කෑමක් අම්මා කැමැති කෑමක් කන්නේ නැහැ. අම්මට අයිස්ක්‍රීම් කන්න ආසයි කන්නේ නැහැ ඔයාට හොඳ නැති වෙයි කියලා. අම්මට පුතේ අච්චාරු කන්න සැරජාතියක් කන්න ආසයි කන්නේ නැහැ පුතේ ඔයා බඩේ ඉන්න හින්දා. අම්මා ලස්සන ෆිල්ම් එකක් බලන්න කැමති. හැබැයි කැමති මෙයා ඔයාට බලපායි කියලා අම්මා බයයි. අම්මා බලන්නේ. අම්මා කැමති සියලු දේවල් කැප කරනවා. ගමන් බිමන් යන්න ආසයි ඔයාට ඒක වේදනාවක් වෙයි කියලා අම්මා ගමන් ඔක්කොම නැවැත්තුවා. පුතේ ගෙදර ඉන්න අම්මා ඇඳේ නිදා ගන්නකොට අම්මා කැමති විදිහකට නිදා ගන්න පුළුවන්කම තියෙද්දි ඔයා බඩේ ඉන්නම ඔයාට කරදරයක් වෙයි කියලා උඩුබැලි අතටම නිදාගෙන කොන්දේ අමාරුව හදාගත්තා. ටික ටික බඩ ලොකු වෙනකොට අම්මට ඔයාව දරාගෙන ඉන්න හරි අමාරුයි. මොකද තව එකෙක් මේ එල්ලන් ඉන්නේ බඩේ. අම්මා ඒ කවදාවත්ම හිතුවේ නෑ මේක ලොකු කරදරයක් කියලා. ඉපදිච්ච ගමන් දරුවෝ කුණු ගොඩට ගලි වලට විසි කරන අම්මලා අතරේ උඹලගේ අම්මලට මල් තියලා වඳින්න ඕනේ නේද? උඹව එච්චර මාස 10ක් බඩ ඇතුලේ තියාගෙන හදාගත්ත අම්මා. උඹේ කැතකුණු අතගාපු අම්මා පුතේ ඔයා ඔන්න අම්මට අසනීප වුණාම අම්මට මේ අමාරුව වේදනාව ආවට පස්සේ අම්මව ස්පිරිතාලට ගිහින් දානවා. ඔපරේෂන් කරද්දි පුතේ ඔයාව එළියට ගද්දි අම්මට සිහි නැති කරන්නේ නැහැ. අපේ මේ ඇඟේ තියෙන අස්ථි ඔක්කොම එකට තියලා කඩනවා වගේ හැඟීමක් ඒ වෙලාවේ ඇති වෙනවා අම්මට. ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව වේදනාව ඉවසගෙන ඔයා හින්දා අම්මා ඉන්නේ. ඔයා මේ ලෝකෙට බිහි වෙච්ච ගමම්ම අර ලේ පිටින්ම අම්මා ඔයාව අතට අරගෙන අම්මගේ වේදනාව හිතන්නේ නැතුව අම්මගේ ලේ ටික කිරි කරලා පෙව්වේ අපේ අම්මනේ. ඉතින් පුතේ මතක තියාගන්න එදා ඒ පෝපු කිරි
කොච්චරනම් මාස ගාණක් අවුරුදු ගාණක් අපිට පෙව්වද? අපි අඬනකොට අම්මා කකා හිටපු එක නතර කරලා ඇවිල්ලා අම්මා අපිට බත් කවනවා. නැත්තම් කිරි පොවනවා. අපි පුතේ අඬනකොට අම්මා කකා ඉන්න එක නතර කරලා අපිව නිදි කරවනවා. අම්මා හරියට බඩට වේලක් කාපු දවසක් මතක නැතුව ඇති. වේලක් ඇර වේලක් නෑ පුතේ, වේල් තුනම නොකා හිටපු දවස් ඕනි තරම් ඇති. මගේ පුතාට බත් ටික බෙදලා තියලා ඔයා කාලා ඉතුරු එක අම්මා කාලා ඇති ඕනි තරම්. අම්මා කෑවද? මම කෑවා පුතා කන්නකෝ. හැබැයි ඒ වෙනකොටත් අම්මා කාලා නෑ බඩගින්නේ. උඹ වෙනුවෙන් අම්මා මේ ලෝකේ දරාගත්ත දුක් වේදනා පුතේ කියලා නිම කරන්න බෑ. අම්මා කියන්නෙම පොළවක්, ඒ තරම් දරාගෙන ඉන්නවා. මතක තියාගන්න. ඒ අහිංසක අම්මගේ අත් දෙක අද ගෙදර ගිහින් අල්ලලා බලන්න. අම්මගේ අත අල්ලන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. අම්මගේ අත් දෙක අල්ලලා බලන්න මේ ගෑනු ළමයි ඔයාලගේ වගේ සියුමැලි අතක් අම්මට තිබුණේ අම්මා තරුණ කාලේ. දැන් අම්මගේ අත් දෙක හරියට රළුයි. අත මැල්ලුම් ලියන්න ගිහිල්ලා මෙතන කැපිලා ඇති. අම්මගේ අත් දෙක අල්ලලා බලන්න. අම්මගේ අත් දෙකට එහෙම වෙලා තියෙන්නේ ඔයා හින්දා. අම්මගේ හැම රැටි වැටිලා, දත් ටික කැත වෙලා, කොණ්ඩේ පැහිගෙන එනවා. ඔයා මීට කලින් අම්මා දිහා බැලුවද? මේ අවුරුදු 16ටම අම්මා දිහා හරියට බැලුවා නම් ඔයාට මේක පේනවා. අම්මා ඔයා වගේ ලස්සනට ඉඳලා කොච්චරනම් දැන් කැත වෙලාද? අපි අම්මා කැතයි කියලා පිළිගන්න කැමති නෑ. හැබැයි ඒක තමයි ලෝක ස්වභාවය. අම්මට එහෙම වුණේ ඔයා වෙනුවෙන් කැපකිරීම කරන්න ගිහින් පුතේ. ඔයා වෙනුවෙන් කොච්චරනම් දේවල් අම්මා දරාගෙන තියනවද? ඒ අහිංසක අම්මට වචනයක් කියන්න, අම්මා උයන එක කන්න බෑ කියන්න ඔයාට හිතෙනවා නම් ඔයා මාර පව්කාරයෙක්. අම්මත් එක්ක තරහ වෙලා ගෙයින් එළියට බහිනවා නම් ඔයා මාර පව්කාරයෙක්. එම්මා සුරතල් කරමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැලී සයිස ඇවිදින් දෙයි අම්මා. අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවිම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින්න අම්මා. අම්මගෙන එහෙමයි කිව්වේ. ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා. අපි ඉරපායන්න කලින්, අපි නැගිටින්න කලින් අම්මා කුස්සියේ දුංග ගහ උයනවා. ඒ තමයි අම්මා. අම්මා හැමෝම ගැන හිතනවා. මතක තියාගන්න පුතේ, ඔයාට මේ කියන දේ තේරෙන්න දවසක් එනවා. ඔයා මෙහෙම ගෙදරින් එළියට ඇවිල්ලා ගෙදර යන දවසක ඔයාගේ ගෙදර ඉස්සරහා සුදු කොඩියක් පේන දවසක් එනවා. ඕනෑම මිනිසෙක් ජීවත් වෙන්නේ වයස අවුරුදු 75යි 80යි. දැන් අම්මගේ වයස 75න් අඩු කරලා බලන්න. තව ඒ වගේ අවුරුදු ගානකින් ඔයාට අම්මා කියලා කතා කරන්න කෙනෙක් නැති වෙනවා. කොච්චරනම් පවුද? අපි ඕනෙම දුකක් අපේ අම්මට කියන්න පුළුවන්. ඒක අහගෙන ඉන්න අපේ අම්මා ඉන්නවා. මතක තියාගන්න. අම්මා නැති කාලෙක අපේ දුක අහන්න කවුරුත් ළඟ ඉතුරු වෙන්නේ නැහැ. ඒ අහිංසක අම්මගේ මූණ දිහා බලාගෙන ඒ හිත ඇතුලේ තියෙන දහසකුත් බලාපොරොත්තු අවුරුදු 16ක් වෙනකන් ඔයාව මේ වෙනකන් ලොකු මහත් කරන්න අම්මා ගත්ත බලාපොරොත්තු සේරම తాවකාලිකව හම්බ වෙච්ච ගෑනු කෙනෙක්, පිරිමි කෙනෙක් ළඟ තියෙන එක හරි දෙයක්ද? මතක තියාගන්න. අම්මා කියන්නේ පුතේ මේ ලෝකේ ඉන්න මාරම කාන්තාවක්. අම්මා දරා ගන්න දේවල් උපරිමයි. මතක තියාගන්න, ඔයාගේ අම්මා මැරිච්ච දවසක, ඔයාගේ අම්මා ඔයාව දාලා ගිය දවසක ඔයා මේ ලෝකේ තනි වෙනවා. එතනින් පස්සේ ඔයාට අම්මා කෙනෙක් නැහැ. ඔයා තනියම ඉස්සරහට යන්න ඕන. අද ගෙදර යන්න අම්මගේ කකුල් දෙක අල්ලලා වඳින්න අම්මා අපි කරපු ඕනෙම වැරැද්දකට සමාව දෙන්න ලෑස්ති. ඒ අම්මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඇයි කවුරුත් තාත්තා ගැන කතා කරන්නේ නැත්තේ? ඔයා බඩට ආපු දවසේ මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ අම්මට වඩා තාත්තා. මේ මගේ ලේ, මේ මගේ උරුමය. ඔයා මේ ලෝකෙට එන්න මාස 10ක් යනවා නම් ඒ 10 පුරාම අම්මා කැමති දේවල් තාත්තා ගෙනත් දුන්නා. ඔයාට තියෙන ආදරේට. තාත්තා අම්මා කණ්ඩ කැමති දෙයක් කිව්වොත් ඒ දේ කොහෙන් හරි හොයලා ගෙනත් දෙනවා.
අම්මට ඇඳ දීලා තාත්තා බිම බුදියපු වාර ඕනේ තරම් ඇති. තාත්තට දැන් කොන්දේ අමාරුවක් හැදිලා ඇති. අර ලස්සනට හිටපු තාත්තගේ කොණ්ඩේ ගිහිල්ලා දැන් තට්ටේ පෑදිලා නැත්තම් කොණ්ඩේ කෙස් පැහිලා. තාත්තගේ පුතේ බඩක් ඇවිල්ලා තාත්තා කැත වෙලා. ඔයා හින්දා මහන්සි වෙලා. ඔය ගෙදර සිංහයා වගේ තාත්තා පුතේ කී දෙනෙක් ඉස්සරහා දණින් වැටෙනවද? ඔයාලගේ ඔය ගෙදර ගේන සොච්චම් පඩිය අරගෙන එන්න. ඒ පඩියෙන් ජීවත් වෙන්න මදිකම තියාගෙන ඒ අඩුපාඩු නොපෙන්න අපි ඉල්ලන ඕනෙම දෙයක් මැජික් කාරයෙක් වගේ ගෙනත් දෙන්නේ තාත්තා විතරයි. මේ වෙලාවේ නැති වුණත් පස්සේ වෙලාවක හරි ගෙනත් දෙනවා ඒ තමයි තාත්තා. තාත්තා උදේ ඔයා ඇහැරෙනකොට තාත්තා ගෙදර නැහැ. පාන්දරම තාත්තා වැඩට ගිහින්. ඔයා රෑ නිදාගත්තට පස්සේ තාත්තා ගෙදර එනවා. ඔයා නිදාගෙන ඉන්න වෙලාවට ඔයාගේ කාමරේට ඇවිල්ලා ඔයාගේ ඔළුව අත ගාලා නලලට හාදුවක් දීලා තාත්තා නිදා ගන්නව ඇති. ඔයා දන්නේ නැහැ. තාත්තගේ ආදරේ ඔයාට හිතා ගන්නවත් බෑ. තාත්තා කියන්නේ අහසක්. තාත්තගේ ආදරේ මහා විශාලයි අපිට තේරුම් ගන්නවත් බෑ. උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ටං පීතුපාදං නමාමහං. ඔය වචන ටික කියලා තාත්තේ කකුල් දෙක අල්ලලා අන්තිමට වැඳපු දවස තාත්තව වැළඳගෙන බදාගෙන තාත්තේ මං ඔයාට ආදරේ කියලා අන්තිමට කියපු දවස මතක් කරන්න. ඔය අම්මටයි තාත්තටයි ආදරේ කියන්න බැරි වෙන දවසක් එනවා. එදාට ඔයා පරක්කු වෙන්න පුළුවන්. ඔයා ගෙදර යන දවසේ සුදු කොඩියේ වැටෙන්නේ තාත්තගේ මලගමට නම් මතක තියාගන්න. ඔයා හරි පව් පුතේ. ඔයාට එදයින් පස්සේ තාත්තා කියලාත් කෙනෙක් නැති වෙනවා. ඇත්තම කතාව ඔයාටත් මටත් පොදු ධර්මතාවය තව අවුරුදු ගානකින් අපි අම්මයි තාත්තයි නැති අනාථයෙක් වෙනවා. ඒ මිනිස්සු දෙන්න ඉන්නකම් ඒ මිනිස්සු දෙන්නගේ ආටිනාකම අගේ නොතේරුණු අපිට ඒ කාලෙදි පුතේ ඒ දෙන්නගේ අගේ තේරෙනකොට අපි ළඟ ඒ දෙන්න නැහැ. ෆොටෝ එකක් බදාගෙන තුරුළු කරගෙන අඬන්න වේවි. ඒ කාලය දැන් මේ තියෙන කාලය මගහැර ගන්න එපා. මේ වෙනකොටත් මෙතන ඉන්න ළමයි 1000න් පුතේ සමහර ළමයින්ගේ තාත්තා හෝ අම්මා නැහැ. ඒ ළමයින්ට මේ වේදනාව හොඳට දැනෙනවා ඇති. මතක තියාගන්න. අම්මා තාත්තා ඇරෙන්න අපේ ජීවිතේ හම්බෙන වෙන කිසිම කෙනෙක්ව අපිට විශ්වාස කරන්න බෑ. පුතේ ඔය අහිංසක අම්මගේ තාත්තගේ ඇස්වල අද ගෙදර ගිහින් බලන්ඩ ඔයා ගැන තියෙන බලාපොරොත්තු දහස. ඒ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ පුතා මගේ දුව අනාගතේ හොඳ තැනකට යාවි. අම්මා කවදාවත් අපෙන් මොකුත් ඉල්ලන්නේ තාත්තා කවදාවත් අපෙන් මොකුත් ඉල්ලන්නේ තාත්තා අපේ පිටමත බරක් තියන්නේවත් නැහැ. පුරුදු පාරෙම අදත් යනවා. ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන්. රිදිනවා ඇතියත් උඹේ. මලගමේදී තාත්තා හිතන්නේ එහෙම. ඒ අහිංසක මිනිසු දෙන්න බලාපොරොත්තු උනේ එකම එක දෙයයි. මගේ කොල්ලා මගේ කෙල්ල හොඳ තැනක ඉඳීවි. ජීවිතේ తాවකාලික නැවතුම් පොලේ හමුවන පිරිමියෙක්ට ගැහැණියෙක්ට ප්‍රේම කරන්න කලින් සදාකාලික ප්‍රේමය රැකගනින් පුතේ. ඒ අම්මගේ තාත්තගේ ආදරේ. ගෙදර ගිහින් බලන්න අම්මට වඳින්න තාත්තට වඳින්න අත් දෙක අල්ලගන්න කතා කරන්න කියන්න අම්මේ මම අද ඉඳන් පාඩම් කරන්නම්. ලොකු දේවල් ඕනේ නෑ. අද ඉඳන් පටන් ගන්න වැඩ කරන්න මහන්සි වෙන්න. අනාගතයේදී අම්මගේ තාත්තගේ ඇස්වලට කඳුළු දෙන්න දුකට නෙවෙයි සතුටට. ඒ මිනිසු දෙන්න ඔයා හොඳ රිසල්ට් එකක් ගත්තාම රටට ලෝකෙට ඇහෙන්න ඇස්වල සතුටු කඳුළු පුරවගෙන මගේ පුතා විභාගේ පාස් මගේ දුව විභාගේ පාස් කියලා කියනකොට ඇති වෙන සතුට වචනවලට පෙරලන්න අමාරුයි. ඒ වගේම තමයි ඔයා විභාගේ ඇනගත්තොත් ෆේල් වුණොත් පුතේ ලෝකයට හොරෙන් gedara මුල්ලකට වෙලා දෙන්න අඬනකොට ඒ දුකේ කඳුළු ටිකත් බාර ගන්න ඔයා ලෑස්ති වෙන්න. හීනය තියාගන්න ඒ ලෙවල් කරලා මම මේ වගේ තැනකට යනවා කියන එකට නෙවෙයි. මම මොනවා හරි කරලා හොඳ මිනිහෙක් වෙනවා සාර්ථක වෙනවා. මොකටද? අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. අපේ ජීවිත කාලේ තියෙන්න ඕනේ එකම බලාපොරොත්තුව ඒක. මොකක්ද?
අම්මගේ තාත්තගේ ඇස්වල සතුටු කඳුළු පුරවන එක. ඒ හින්දා මම ඔයාගෙන් ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. මම කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙයන්. මම කියන්නේ පුතේ ඔයා ගුරුවරයෙක් වෙන්න. තමන්ගේ පාත් එක තමන් හොයාගන්න. මොකද හැමෝම හැම දෙයකටම දක්ෂ නැහැ. ඔයාගේ ගමන ඔයා හොයාගන්න. හැබැයි එක දෙයක් ඉල්ලනවා පොදුවේ හැමෝගෙම. අර gedare ඉන්න අහිංසක මිනිස්සු දෙන්නගේ ඇස්වලට කවදාවත් පුතේ දුකට කඳුළු එකතු කරන්න එපා. ඔය කාරණාව ඔළුවේ තියාගෙන අද gedare යන්න. අද gedare ගිහින් අම්මගේ තාත්තගේ ඇස් දෙක දිහා බලන්න මම මේ කියපු කාරණා ටික හිතේ තියාගෙන කියන්නවත් එපා. හිතේ තියාගෙන බලන්නකෝ. එතකොට ඔයාට තේරෙයි ඇත්තටම මම කිව්ව කතාව මොකද්ද කියලා.